ආයුබෝවන් channel එකට සාදරයෙන් පිළිගන්නවා. subscribe කරලා එකතු වෙන්න ආදරයෙන් ඉල්ලනවා. අද මම ඔයාලට ගෙනාවේ රසවත් අඹ මාළුවක්. ඔයාලටත් මේක ලේසියෙන්ම ගෙදරදී හදාගන්න පුළුවන්. වරදින්නේ නැතිව රසට හදාගන්න විදිහ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මෙතන මම සෝදගත්ත අඹ ග්‍රෑම් 500ක් තියෙනවා. ඉතින් මේ ආකාරයට දිගට හැඩයට තමයි මම අඹ ටික කපා ගත්තේ. සාමාන්‍ය ප්‍රමාණයට පැහුණු අඹ ගෙඩියකින් වුණත් අපිට මේ අඹ මාළුව හදාගන්න පුළුවන්. සෝදගත්ත අඹ ග්‍රෑම් 500ට මිරිස් කුඩු තේ හැන්දක් මම එකතු කරගන්නවා. ඒ වගේම පැදපු 3-5 තේ හැඳි දෙකකුත් එකතු කරගන්නවා. කහ කුඩු වලින් තේ හැඳි භාගයක් එකතු කරගන්න. ලුණු තේ හැන්දකුත් දාලා මේකටම මම වතුර කෝප්පයක් එකතු කරගන්නවා. මේ ආකාරයට ටිකක් කවලම් කරලා පැත්තකින් තියා ගන්නවා. පස්සුව මැටි ඇතිලියකට පොල් තෙල් මේස හැඳි දෙකක් මම එකතු කරගන්නවා. පොල් තෙල් රත් වුණාට පස්සේ අබ ඇට වලින් තේ හැන්දක් මම එකතු කරගන්නවා. තලාගත්ත සුදු ලුණු බික් දෙකකුත් මේ විදියට එකතු කරගන්නවා. විශේෂයෙන්ම කියන්න ඕන වීඩියෝ එකේ මග ඇරුණාට මෙතනදී මම එනසා දෙකකුත් කුරුඳු පොතු කැබැල්ලකුත් ඒ වගේම කරද මුංගු දෙකකුත් තලල එකතු කරගෙන තියෙනවා. ඒ වගේම පසුව කරපිංච සහ රම්පෙත් එකතු කරගන්නවා. වේලිච්ච මිරිස් කරල් දෙකක් කෑලි වලට කපලා මේ විදියට ටෙම්පරාදුවට එකතු කරගන්නවා. දැන් අර කලින් තියාගත් අඹ ටික ටෙම්පරාදුවට මේ විදියට එකතු කරගන්නවා. අඹ ටික හොඳින් තැම්බෙන්න ඕන නිසා විනාඩි 15ක් විතර මේ විදියට වහලා තියාගන්නවා. විනාඩි 15ක් මදකින්තරේ අඹ ටික තැම්බුණාට පස්සේ මේ විදියට නැවතත් පියන ඇරලා විනාඩි 10ක් පමණ තියාගන්න. අඹ එකේ වතුර ගතිය තියෙන නිසා ටිකක් ගින්දර වැඩි කරලා මේ විදියට ලිපේ තියාගන්නවා. මේ විදියට අඹ මාළුව ටිකක් උකු වීගෙන එනකොට සීනි වලින් මේස හැඳි 3ක් එකතු කරගන්නවා. ඔයාලට ඇඹුල් පැණි රස අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවෙදිම ගම්බිරිස් තේ හැන්දකුත් මේකට දාගන්නවා. විනාඩි 5ක් විතර අඹ මාළුව මේ විදියට උකු වෙනකන් ලිපේ තියාගන්නවා. විනාඩි 5කට පස්සේ ඔයාලට මේ ලිප ඔෆ් කරගන්න පුළුවන්. අඹ මාළුවක් කියන්නේ ඉතින් කෑම රුචි අඩු කෙනෙක්ට උනත් කන්න ආස කරවන හරිම රස කෑමක්. මේ විදියට ඔයත් අඹ මාළුව හදලා බලන්නකෝ. රසයෙන් අඩුවකුත් නැතුව වරදින්නෙත් නැතුව ඕනම කෙනෙක්ට රසට හදලා දෙන්න පුළුවන් රසම රස අඹ මාළුවක් තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඔයාලත් රස වගේම ලේසියෙන් හදාගන්න පුළුවන් මේ වගේ රෙසිපි දිගින් දිගටම නරඹන්න කැමති නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. channel එක subscribe කරලා එකතු වෙන්න වගේම පහළ තියෙන bell icon එකත් click කරලා මම අලුතෙන් දාන වීඩියෝ ඔයාලට නරඹන්න පුළුවන්.